රොබට් කියෝසාකි විසින් රචනා කරන ලද The Business of the 21st Century කියන පොතෙන් රොබට් කියෝසාකි අපිට පෙන්වලා දෙනවා අපේම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගන්න කොහොමද කියලා. ඒ වගේම විවිධ ව්‍යාපාර අතරින් අපිට ගැළපෙනම ව්‍යාපාරය තෝරාගන්නේ කොහොමද කියලා. මේ පොතේ අඩංගු කරුණු වලින් ඔයා දැනට නිරත වෙලා ඉන්න ව්‍යාපාරය වෙනස් කරන්න පුළුවන් වගේම ඒ මගින් ඔයාව සෑහෙන වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා දැන් අපි බලමු මේ 21 වෙනි සියවසට ගැළපෙන විදිහට ව්‍යාපාරයක් ගොඩනගා ගන්න කොහොමද කියලා. මේ පොතේ මුලින්ම කතා කරන්නේ අපේ අනාගතය පාලනය කිරීම අපේ අතර ගන්න කොහොමද කියන එක ගැනයි. ඔයා කුමන මට්ටමේ රැකියාවක් කළත් මේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඒ රැකියාව නැතිවීමේ ඉතා විශාල අවදානමක් තියෙනවා. සරලවම කියනවා නම් රැකියා සුරක්ෂිතභාවය ඉතාමත්ම ඉහළ තැනක තිබුණු රාජ්‍ය සේවයේ රැකියාවන් පවා අද වෙනකොට නැතිවීමේ ඉතාමත්ම විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේක නිසා ඔයාට හොඳ ශක්තිමත් අනාගතයක් ඕනේ නම් ඔයාම ඒ දේ නිර්මාණය කරගත යුතු වෙනවා. කොහොම නමුත් ඔයාට ඔයාගේ අනාගතයේ වගකීම බාර ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ආදායම් මාර්ග ඔයා පාලනය කරනවා නම් විතරයි. අන්න ඒ සඳහා තමයි ඔයාට ව්‍යාපාරයක් අවශ්‍ය වෙන්නේ. රොබර්ට් කියෝසාකි ප්‍රකාශ කරන ආකාරයට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳම කාලය වෙන්නේ ආර්ථික අවපාතයක් පවතින අවස්ථාවකදී. මොකද සමාජයේ ඉන්න ව්‍යවසායකයන්ගේ ප්‍රබලම නැගිටීමක් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ මේ වගේ අවස්ථාවකදී. ව්‍යවසායකයන් වෙළඳපොළ ඉහළ යනවද පහළ යනවද කියන එකට අවධානය යොමු කරනවට වඩා අවධානය යොමු කරන්නේ වඩා හොඳ නිෂ්පාදනයක් පාරිභෝගිකයන් අතර පත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. මේ වගේ කාලවලදී රැකියාවල නියුතු පුද්ගලයන්ොත් තමන්ගේ රැකියාවේ අවිනිශ්චිතභාවය ඉතාමත්ම වැඩි වෙන බව දැක්කහම ඊට විකල්ප ආදායම් මාර්ගයක් සොයා ගැනීම සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට පෙළඹෙනවා. සමාජයේ ඉන්න බොහෝ දෙනා ජීවත් වෙන්නේ කම්ෆර්ට් සෝන් එකේ. එහෙම නැත්නම් මේ සුව පහසු කලාපේ. ඉතින් ආර්ථික අවපාතයක් ඇති වුණු අවස්ථාවලදී ඒ ආර්ථික අවපාතය මගින්ම මේ සුව පහසු කලාපේ ඉන්න බොහෝ දෙනෙක් ඒකෙන් එළියට ඇදලා දානවා. සාමාන්‍යයෙන් දවස බොහොම කම්මැලි ආකාරයට ගත කරන පුද්ගලයෙක් වුණත් තමන් ලොකු කරදරයක වැටුණොත් ඒ කරදරයෙන් මිදීම සඳහා ඔහුට වෙනදට නැති ශක්තියක් වෙනදට නැති ධෛර්යයක් ලැබෙනවා. ඔහු වෙනදට නොගන්නා විදිය අවදානම් ගැනීමට පෙළඹෙනවා. වෙනදට නොකරන වැඩ පවා ඔහුට කිරීමට හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ මේ ආර්ථික අවපාතය මගින් මිනිසුන්ව කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇදලා දැම්මම සිද්ධ වෙන්නේ මීට සමාන දෙයක්. ආර්ථික අවපාතයක් පවතින අවස්ථාවලදී ව්‍යවසායකත්වයේ ප්‍රබල නැගී සිටීමට මේකත් ප්‍රබල හේතුවක් වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් මුදල් ප්‍රවාහ චතුරස්‍රයක් එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝ ක්වොඩ්‍රන්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. මේක අපිට ආදායම් උත්පාදනය කරන විවිධ ක්‍රම නියෝජනය කරනවා. වම් පැත්තේ ඉහළ කොටසින් රැකියාවක් කරලා මුදල් උපයන පුද්ගලයන් නිරූපණය වෙනවා. මේක E ක්වොඩ්‍රන්ට් එක විදිහට නම් කරනවා. අපේ සමාජයේ අති බහුතරයක් දෙනා ඉගෙන ගන්න ජීවත් වෙන්නේ ආදරය කරන්නේ සහ තමන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ මේ E ක්වොඩ්‍රන්ට් එක ඇතුලේ. අපේ අධ්‍යාපන ක්‍රමය මගින් අපේ සංස්කෘතිය මගින් අපේ සමාජ ක්‍රමය මගින් අපිව පුහුණු කරන්නේ මේ E ක්වොඩ්‍රන්ට් එක ඇතුලේ අපේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. මොකද පොඩි කාලේ ඉඳලම අපේ ඔළුවට දාන්නේ හොඳින් ජීවත් වීමට නම් පාසල් ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ ප්‍රතිඵලයක් අරගෙන හොඳ රැකියාවක් ලබා ගන්න කියලායි. ඊළඟට වම් පැත්තේ පහලින් S ක්වොඩ්‍රන්ට් එක තියෙනවා. මේ මගින් ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන් නිරූපණය වෙනවා. මේකේ ඉන්න පුද්ගලයන්ගේ අතිවිශාල ආදායම් පරතරයක් දැක ගැනීමට පුළුවන්. ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට වැඩ කරන්න පටන් ගන්නපු පොඩි කොල්ලන්ගේ ඉඳන් අතිවිශාල ආදායමක් ලබන නීතිඥවරුන්, ටියුෂන් ගුරුවරුන්, කන්සල්ටන්ට් වරුන් වගේ විශාල පිරිසක් මේ ක්වොඩ්‍රන්ට් එක ඇතුලේ ඉන්නවා. කොහොම වුණත් මේ ක්වොඩ්‍රන්ට් එකේ ඉන්න පුද්ගලයන්ට හොඳ ආදායමක් ලැබීමට නම් රැකියාවක නියුතු පුද්ගලයන්ට සාපේක්ෂව වැඩි වේලාවක් වැඩ කිරීමට සිද්ධ වෙනවා. මොකද මොවුන්ගේ ආදායම තනිකරම රඳා පවතින්නේ ඔවුන් වැඩ කිරීම සඳහා කොයිතරම් කාලයක් වැය කරනවද කියන එක මතයි. ඊළඟට දකුණු පැත්තේ ඉහළින් අපිට B ක්වොඩ්‍රන්ට් එක දැක ගන්න පුළුවන්. විශාල ව්‍යාපාරිකයන් අයිති වෙන්නේ මේ කොටසටයි. කලින් කතා කරපු S ක්වොඩ්‍රන්ට් එකේ ව්‍යාපාරිකයෙක් සහ මේ B ක්වොඩ්‍රන්ට් එකේ ඉන්න ව්‍යාපාරිකයෙක් අතර විශාල වෙනසක් හඳුනා ගන්න පුළුවන්. මොකද S ක්වොඩ්‍රන්ට් එක එහෙම නැත්නම් ස්වයං රැකියාවක නියුතු ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරය සඳහා තමන්ම වැඩ කරනවා. නමුත් B ක්වොඩ්‍රන්ට් එකේ ඉන්න ව්‍යාපාරිකයෙකුට ඔහුගේ ව්‍යාපාරය සඳහා වැඩ කිරීමට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔහුගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා ඔහුට සේවකයන් අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. සාමාන්‍යයෙන් මේ කොටසට වැටෙන්නේ සේවකයන් 500කට වඩා වැඩි පිරිසක් සිටින ව්‍යාපාරික හිමිකරුවනුයි. සරලවම කියනවා නම් ස්වයං රැකියා කරන අය තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරනවා. නමුත් මේ විශාල සමාගම් හිමිකරුවන්ගේ ව්‍යාපාර ඔවුන් වෙනුවෙන් වැඩ කරනවා. B ක්වොඩ්‍රන්ට් එකේ ඉන්න පුද්ගලයන් තමන්ගේ ආදායම පාලනය කරන නිසා ආර්ථික අවපාතයකට හොඳින්ම ඔරොත්තු දෙන පිරිසක් විදියට මොවුන්ව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපිට දකුණු පැත්තේ පහලින් I ක්වොඩ්‍රන්ට් එක එහෙම නැත්නම් ආයෝජකයන් නිරූපණය වෙන කොටස හඳුනා ගන්න පුළුවන්. මේ කොටසේ ඉන්න පුද්ගලයන් ඔවුන්ගේ මුදල් විවිධ ආයෝජනවල යොදවලා ඒ මගින් ආදායම් උත්පාදනය කරගන්නවා. සරලවම කියනවා නම් ඔවුන්ගේ මුදල් ඔවුන් වෙනුවෙන් වැඩ කිරීම සඳහා යොදවනවා. ඉතින් ඔයා ඔයාගේ රැකියාව වෙනස් කළා කියලා ඔයා ඉන්නේ මොන ක්වොඩ්‍රන්ට් එකේද කියන එක ඔයාට වෙනස් කර ගැනීමට හැකියාවක් නැහැ. මේ එක් ක්වොඩ්‍රන්ට් එක මගින් විවිධ ආදායම් මාර්ග නිරූපණය කරනවා වගේම ඒ මගින් මිනිස්සුන්ගේ තියෙන විවිධ මානසික මට්ටම් නිරූපණය කරනවා. මේ මූල්‍ය මානසිකත්වයේ මගින් තමයි අපිව එක් ක්වොඩ්‍රන්ට් එකකට ආකර්ෂණය කරද්දී තවත් ක්වොඩ්‍රන්ට් එකකින් පළවා හරින්නේ. E ක්වොඩ්‍රන්ට් එකේ ඉන්න පුද්ගලයාගේ මානසිකත්වයේ ගොඩනැගිලා තියෙන රැකියා සුරක්ෂිතතාවයට මුල් තැනක් ලබා දෙන විදියටයි. ඒ වගේම S ක්වොඩ්‍රන්ට් එකේ ඉන්න පුද්ගලයන් තමාගේ ස්වාධීනත්වයට මුල් තැනක් දීලා කටයුතු කරනවා. B ක්වොඩ්‍රන්ට් එකේ පුද්ගලයන් ධනය ගොඩනැගීම සඳහා මුල් තැනක් දෙනවා. ඒ අතරදී I ක්වොඩ්‍රන්ට් එකේ පුද්ගලයන් මූල්‍ය නිදහස ලබා ගැනීම සඳහා මුල් තැනක් දෙනවා. ඉතින් ඔයාට ධනවත් වීමට අවශ්‍ය නම් ඔයා කරන රැකියාව වෙනස් කරලා හරියන්නේ නැහැ. ඒ සඳහා ඔයා වම් පැත්තේ තියෙන ක්වොඩ්‍රන්ට් වලින් දකුණු පැත්තේ තියෙන ක්වොඩ්‍රන්ට් වලට මාරු විය යුතු වෙනවා. තමන්ගේ ජීවිතේ මොන වගේ වෙන්න ඕනද කියන එක පාලනය කරන පුද්ගලයෙක් අපිට ව්‍යවසායකයෙක් විදිහට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක් හරියට බස් එකක ගමන් කරන මගියෙක් වගේ. බස් එක ගමන් කරන ඕනෑම තැනකට ඒ මගියට යන්න වෙනවා. බස් එක මුහුණ දෙන ඕනෑම අනතුරකට ඒ බස් එකේ යන මගියටත් මුහුණ දීමට සිද්ධ වෙනවා. නමුත් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ බස් එකේ මගින් ගමන් කරන සීට් එකේ වාඩි වෙනව වෙනුවට ඩ්‍රයිවර් සීට් එකේ වාඩි වෙලා ගමන් කරන පුද්ගලයෙක් වගේ.
වගේ. ඔහු යන්නේ කොහෙද කියන එක ගැන, ඒ වගේම ඔහු යන්නේ මොනතරම් වේගයකින්ද කියන එක ගැන තීරණය කරන්නේ ඔහුයි. ඉතින් කෙනෙක්ට ව්‍යවසායකයෙක් වීමට අවශ්‍යයි නම් මුලින්ම මේ රැකියාව කරන කෙනෙක්ගේ මානසිකත්වයේ මිදලා ව්‍යවසායකයෙක්ගේ මානසිකත්වය ඇති කරගත යුතු වෙනවා. ව්‍යවසායකයෙක් සොයන් තීරණ ගන්නවා. ඔහුට දෙයක් සිදු කිරීමට අවශ්‍යයි නම් වෙනත් කෙනෙකුට හෝ වෙනත් දෙයකට බැන බැන ඉන්නේ නැතුව ඔහු විසින්ම ඒ දේ සිදු කිරීමට කටයුතු කරනවා. එහෙම වැඩ කරන්න නම් ඔහුට සිහිනයක් තිබීම අවශ්‍ය වෙනවා. ඒ වගේම දැඩි අධිෂ්ඨානයක් සහ ඉක්මනින්ම ඉගෙන ගැනීමට කැමැත්තක් තිබිය යුතු වෙනවා. ඒ වගේම ඔහු දැනට ඉන්නේ මොන ක්වාඩ්‍රන්ට් එකේද කියන එක පිළිබඳව අවබෝධ කර ගැනීමත් අවශ්‍ය වෙනවා. මුදල් ඉපීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පමණක් කිසිවිටකත් ධනවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ඔයා ඔයාගේ ආදායම් මාර්ගය පාලනය කිරීම අවශ්‍ය වෙනවා. එහෙම පාලනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ ඔයා අක්‍රීය ආදායම් මාර්ගයක් එහෙම නැත්නම් අවශේෂ ආදායම් මාර්ගයක් නිර්මාණය කරගත්තොත් විතරයි. මොකද මේ වගේ ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීම සඳහා ඔයා මුලින්ම ප්‍රාග්ධනයක් ආයෝජනය කළාට පස්සේ ඔයාගේ මුළු ජීවිත කාලය පුරාවටම ඒ ආයෝජනයෙන් ඔයාට ප්‍රතිලාභ ලැබෙනවා. ඔහොම නමුත් සියලුම ව්‍යාපාර මේ විදියට අක්‍රීය ආදායම් මාර්ග විදියට දක්වන්න බෑ. මොකද ව්‍යාපාර ආකෘති ගණනාවක්ම තියෙනවා. ඒක නිසා ඒ එක් එක් ව්‍යාපාරයට අනන්‍ය වූ ලක්ෂණ රාශියකුත් තියෙනවා. මේ ව්‍යාපාර ආකෘති රාශිය අතරින් කෙනෙකුට වඩාත්ම පහසුවෙන් ධනවත් වීමට පුළුවන් ව්‍යාපාර ආකෘතියක් රොබර්ට් කියෝසාකි විසින් ඉදිරිපත් කරනවා. මේ ව්‍යාපාර වර්ගය ආරම්භ කිරීම සඳහා ඔයාට ආයෝජනය කිරීමට සිදු වෙන්නේ ඉතාමත්ම සුළු මුදල් ප්‍රමාණයක් විතරයි. ඒ වගේම කෙනෙකුට බොහොම පහසුවෙන් පාර්ට් ටයිම් විදියට මේ ව්‍යාපාරය සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා කෙනෙකුට රැකියාව කරන අතරතුරේ වුණත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා මේ ව්‍යාපාරයේ මගේ රැකියාවෙන් ලැබෙන ආදායමට වඩා ඉහළ ඒ වගේම ස්ථාවර ආදායමක් ලැබෙන්න ගත්තට පස්සේ ඔහුට සම්පූර්ණයෙන්ම තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙලා මේ ව්‍යාපාරයේ දිගටම නිරත වීමේ හැකියාව තියෙනවා. මේ ව්‍යාපාර ආකෘතිය තමයි නෙට්වර්ක් මාකටිං කියලා කියන්නේ. ඊළඟට මේ කෘතිය ඉදිරිපත් කරන්නේ අපිට ධන වර්ධනය කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් වත්කම් මටක් පිළිබඳවයි. බොහෝ දෙනා මේ වත්කමක් සහ වගකීමක් කියන දෙක පටලවාගෙන ඉන්නවා. කිසියම් දෙයක වටිනාකම මිල කොයිතරම්ද කියන එක මත ඒක වත්කමක් හෝ වගකීමක් බවට පත් වෙන්නේ නැහැ. ඒ දේ මගින් අපේ අතට මුදල් ලැබෙනවද එහෙම නැත්නම් අපේ අතින් මුදල් වියදම් වෙනවද කියන එක මත තමයි ඒක වත්කමක්ද වගකීමක්ද කියන එක තීරණය වෙන්නේ. ඔයා මිලදී ගන්නා සෑම දෙයක්ම එක්ක ඔයාට මුදල් උපයලා දෙනවා. එහෙම නැත්නම් ඔයාගේ අතේ තියෙන මුදලත් වියදම් කරනවා. මේ දෙකෙන් බාහිර දෙයක් ඔයාට මිලදී ගැනීමට හැකියාවක් නැහැ. ඔයා මිලදී ගන්නා යම් කිසි දෙයක් මගින් ඔයාට මුදලක් උපයලා දෙන්නේ නැත්නම් ඒක වගකීමක් බවට පත් වෙනවා. මේක නිසා ඔයාගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගන්න නිවස වගකීමක් විදියට දක්වන්න පුළුවන්. මොකද ඒ මගිනුත් ඔයාට වියදම් සිදු කරනවා මිසක් ඔයාට කිසිම ආදායමක් ලබා දෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් මේ වත්කම් සහ වගකීම් කියන දෙක පටලවා ගන්න ඒවායේ මුදල් ප්‍රවාහය එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝ එක දිහා බලන්නේ නැතුව ඒවායේ වටිනාකම මත පදනම් වෙලා තීරණ ගන්න නිසායි. උදාහරණයක් විදියට ඔයා අවුරුදු 20කට කලින් මිලදී ගත්ත නිවසේ වටිනාකම මේ වෙනකොට සෑහෙන වැඩි වෙලා තියෙන පුළුවන්. ඒ වටිනාකම කොයිතරම් වැඩි වෙලා තිබුණත් ඒ නිවසෙන් ඔයාට කිසියම් ආදායමක් උත්පාදනය කරලා දෙන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම වගකීමක් බවට පත් වෙනවා. ඒ වගේම සමහර විට ඔයා මිලදී ගත්ත මෝටර රථයේ වටිනාකම ඔයා මිලදී ගත්ත මිලට වඩා දැන් කිහිප ගුණයක් වැඩි වෙලා තියෙන පුළුවන්. ඉතින් ඔයාට දැන් මේ මෝටර රථය අලෙවි කිරීම මගින් විශාල ප්‍රාග්ධන ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ ප්‍රාග්ධන ලාභය අපිට කෑෂ් ෆ්ලෝ එකක් එහෙම නැත්නම් අපේ සාක්කුවට මුදල් දමන දෙයක් විදියට දක්වන්න බෑ. මොකද මේ විදියට මිල වැඩි වුණු නිවසක් හෝ මෝටර රථයක් අපි සන්තකයේ තියෙනකම්ම අපිට ඒ දේවල් සඳහා වියදම් කරන්න සිදු වෙනවා මිසක් කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි මේ දේවල් ප්‍රාග්ධන ලාභයක් බලාපොරොත්තු වෙමින් විකුණුවොත් එතනදීත් අපිට ලාභයක් ලැබෙන්නේ අපේ මේ දේපල අලෙවි කළාට පස්සේදී. එහෙම නැත්නම් ඒ දේපලට තියෙන අපේ අයිතිය අහිමි වුණාට පස්සේදී. ඒක නිසා දැන් අපි බලමු මේ විදියට අපේ ධනය වර්ධනය කරන්න පුළුවන් සැබෑම වත්කම් මොනවද කියලා. මේ පොතේ පළවෙනි වත්කම විදියට දක්වලා තියෙන සැබෑ ලෝකයේ අපිට ලැබෙන ව්‍යාපාරික අධ්‍යාපනයයි. ජාල අලෙවිකරණය මගින් එහෙම නැත්නම් නෙට්වර්ක් මාකටිං මගින් මිනිසුන්ට ඔවුන්ගේ බිය ජය ගන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම sannivedanaya කරන්නේ කොහොමද කියන එක ගැන. එයාට බැහැ කියලා කියන පුජ්‍යලයන්ගේ මනෝවිද්‍යාව තේරුම් ගන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම ප්‍රතික්ෂේප වීම සහ සැබෑ ලෝකයේ අනිකුත් අභියෝග හමුවේ නොනැසී පවතින්නේ කොහොමද කියන ආකාරය උගන්වනවා. ඒ වගේම සාර්ථකත්වයේ ආකල්ප ඇති කරගන්නේ කොහොමද? සාර්ථකත්වය සඳහා ඇඳුම් අඳින්නේ කොහොමද? පුජ්‍යලික බිය සැකයන් සහ විශ්වාසයේ නොමැතිකම ජය ගන්නේ කොහොමද? ප්‍රතික්ෂේප වීමේ බය ජය ගන්නේ කොහොමද? sannivedana කුසලතා, පුජ්‍යල නිපුණතා, කාල කළමනාකරණ කුසලතා, වගකීම් ගැනීමේ කුසලතා, ප්‍රායෝගික ඉලක්ක සකස් කර ගැනීම, මුදල් කුසලතා වගේම ආයෝජන කුසලතා වර්ධනය කරගන්නා ආකාරයත් උගන්වනවා. දෙවෙනි වත්කම තමයි ඉහළ ප්‍රතිලාභ ලබා දෙන ආකාරයට අපේ පුජ්‍යලික සංවර්ධනය සිදු කර ගැනීම. අපි හැම කෙනෙක් තුළම ජයග්‍රාහකයෙක් සහ පරාජිතයෙක් ඉන්නවා. ජයග්‍රාහකයා අවදානමට මුහුණ දෙද්දී පරාජිතයා හැමතිස්සෙම සිතන්නේ ආරක්ෂා වීම ගැන පමණයි. කිසියම් තීරණයක් ගැනීමේදී අපේ බිය, අපේ සැකය හෝ අපේ ආත්ම අභිමානයට මුල් තැනක් ලබා දුන්නොත් ඒ සෑම අවස්ථාවකම අපි තුල සිටින පරාජිතයා මතුවෙනවා. ඉතින් ඔයාව උද්‍යෝගිමත් කරන කතාවලට සවන් දෙනවා වගේම තවත් කෙනෙක් උද්‍යෝගිමත් කරන්න පුළුවන් කතාවක් ඔයා විසින්ම නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒ මගිනුත් ඔයා තුල සිටින මේ පරාජිතයව යටපත් කර ගැනීමට ඔයාට හැකියාව ලැබෙනවා. තුන්වෙනි වත්කම තමයි ඔයා වගේම සිහින තියෙන, ඔයා වගේම කැපවීම, ධෛර්යය තියෙන මිත්‍රයන් ඇති කර ගැනීම. බොහෝ අය තමන්ගේ ජීවිතය ගත කරන්නේ මූල්‍යමය වශයෙන් පසුබෑමට ලක්වුණු පුජ්‍යලයන් වට කරගෙනයි. ඉතින් ඔයාට කවදාවත් ඔයා ආශ්‍රය කරන පුජ්‍යලයන් අභිමුවා යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට දියුණු වීමට අවශ්‍යයි නම් කරන්න තියෙන හොඳම දේ දැනටමත් දියුණු පුජ්‍යලයන්ව ආශ්‍රය
කිරීමයි. මෙතනදී දියුණු කියන එකෙන් අදහස් කළේ මුදල් වලින් දියුණු වීම නෙවෙයි ආකල්ප වලින් ධනවත් වීමයි. මොකද දෙමව්පිය උරුමයෙන් විශාල ධනයක් ලැබුණු පුජ්‍යලයකට උනත් දුප්පත් පුජ්‍යලයකගේ ආකල්ප තියෙන්න පුළුවන්. ඒ වගේම බොහොම දුප්පත් පවුලක හැදී වැඩුණු පුජ්‍යලයකට උනත් බොහොම ධනවත් මිනිසෙකුගේ ආකල්ප තියෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේදී ඔවුන්ට මුදල් තිබුණත් නැතත් අනාගතයේදී ඔවුන් ධනවත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔවුන්ගේ ආකල්ප මතයි. අන්න ඒ හේතුව නිසා තමයි ඔයා හොඳ ධනවත් ආකල්ප තියෙන පුජ්‍යලයන් පුළුවන් තරම් ඇසුරු කළ යුතු වෙන්නේ. හතරවෙනි වචකම තමයි ඔයාගේම ව්‍යාපාරික ජාලයක් නිර්මාණය කර ගැනීම. මේ ලෝකයේ හොඳම බීම එක කොකාකෝලා බීම එක නොවෙන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ හොඳම බීම අලෙවි කරන ජාලය තියෙන්නේ කොකාකෝලා සමාගමටයි. මේක නිසා සාර්ථකත්වයට අවශ්‍ය වෙන්නේ ඉතා අද්විතීය නිෂ්පාදනයක් නිපදවීම නෙවෙයි. හොඳ ව්‍යාපාරික ජාලයක් නිර්මාණය කර ගැනීමයි. ඔයාට ධනවත් වීමට තියෙන පහසුම ක්‍රමය වෙන්නේ ශක්තිමත් ඒ වගේම වර්ධනය කරන්න පුළුවන් ව්‍යාපාරික ජාලයක් ගොඩනගා ගැනීමයි. පස්වෙනි වචකම තමයි කොපි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල පරිමාණයේ ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා හොඳ ටියුෂන් ගුරුවරයෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඔයා කොච්චර දක්ෂ වුණත් ඔයාගේ පන්ති වලට කොච්චර ශිෂ්‍යයන් ආවත් මේ ව්‍යාපාරය කොපි කරන්න පුළුවන් ව්‍යාපාරයක් නෙවෙයි. වෙනත් විදිහකට කියනවා නම් ඔයා වෙනුවට වෙනත් කෙනෙක්ව ඉගෙනවීම සඳහා යොදවීමට හැකියාවක් නැහැ. මේක නිසා මේ ආකාරයේ ව්‍යාපාරයක් ව්‍යාප්ත කිරීම ඉතාමත්ම අපහසුයි. මේ වගේ ව්‍යාපාරයක් ව්‍යාප්ත වීම දුර මගින් ඒ වගේම ඔයාට ඉගෙනවීම සඳහා යොදවන්න පුළුවන් කාලය සීමා සහිත වීමෙන් සීමා වෙනවා. නමුත් ඒ වෙනුවට හිතන්නකෝ ඔයාට බිස්කට් නිෂ්පාදනාගාරයක් තියෙනවා කියලා. ඉතින් ඔයාට බොහොම පහසුවෙන් සේවකයන් යොදවල වුණත් මේ බිස්කට් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව තවත් සේවකයන් බඳවා ගැනීම මගින් වගේම තව තවත් මැෂින් මිලදී ගැනීම මගින් මේ නිෂ්පාදනය තව තවත් පුළුල් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමස්ත දේශීය වෙළඳපළට වගේම විදේශීය වෙළඳපළවලටත් මේ බිස්කට් සැපීමෙන් මේ ව්‍යාපාරය ඉතාමත්ම විශාල වශයෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතිනවා. ඒක නිසා මේ විදිහට කොපි කරන්න පුළුවන් එහෙම නැත්නම් අනුපිටපත් හදන්න පුළුවන් ව්‍යාපාරයක් ඔයාට තියෙනවා නම් ඒක ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව තියෙනවා. හයවෙනි වත්කම වෙන්නේ අද්විතීය නායකත්ව කුසලතා ඇති කර ගැනීමයි. හොඳ නායකයෙකුට වචන මගින් තවත් පුජ්‍යලයෙක්ව උද්‍යෝගිමත් කිරීමට නට හැකියාව තිබිය යුතු වෙනවා. තරලවම කියනවා නම් ඔයාට තවත් පුජ්‍යලයෙකුගේ ඇතුළාන්තයටම කතා කිරීමේ හැකියාව තිබිය යුතු වෙනවා. ඔයාට රොකට් එකක් යැවීමට අවශ්‍යයි නම් ඒ සඳහා රොකට් සයන්ස් ඉගෙනගෙන තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ රොකට් එකක් යැවීමට හැකියාව තියෙන පුජ්‍යලයන් හඳුනාගෙන ඔවුන්ව එක්කාසු කිරීමේ නායකත්ව ගුණාංග ඔයාගේ ළඟ තිබීමයි. සියලුම ශ්‍රේෂ්ඨ නායකයින් හොඳ කතන්දර කියන්නන් විදියට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නායකයින් ප්‍රකාශ කරන කතන්දර හරහා තමයි ඒ අසන්නා නායකයාගේ දර්ශනයට ඇබ්බැහි වෙන්නේ. ලෝකයේ හොඳම නිෂ්පාදන හෝ සේවා සපයන ව්‍යාපාරයට මුදල් යන්නේ නැහැ. ඒ වෙනුවට හොඳම නායකයින් සිටින ව්‍යාපාරයට තමයි මුදල් ගලාගෙන යන්නේ. ඔයාගේ ළඟ ලෝකයේ හොඳම නිෂ්පාදනයක් තිබුණත් ඔයාට සාර්ථකව sannivedanaya කරලා ඒ නිෂ්පාදනය පාරිභෝගිකයන්ට ගෙන යන්න බැරි නම් ඒ නිෂ්පාදනය කොයිතරම් හොඳ එකක් වුණත් ඔයාට ව්‍යාපාරිකයෙක් වශයෙන් සාර්ථක වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හොඳ නායකයෙක් වීම සඳහා තමන්ගේ මනස ආත්මය සිරුර සහ හැඟීම් කියන මේ සියලුම දේවල් හොඳින් පාලනය කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. හත්වෙනි වචකම තමයි සැබෑ ධනය නිර්මාණය සඳහා යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීම. ධනය කියලා කියන්නේ මුදල් නෙවෙයි. ධනය මනින්නේ ආදායමෙන් නෙවෙයි. ධනය මනින්නේ කාලය මගිනුයි. විශාල ධනවතුන් කවදාවත් ආදායම් මාර්ග උත්පාදනය කර ගැනීම සඳහා වැඩ කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්නේ ධනය ගොඩනැගීමටයි. මේකට හොඳම උදාහරණය විදියට වොරන් බෆට් දක්වන්න පුළුවන්. කොටස් වෙළඳපළ ආයෝජනය කිරීමේදී ඔහු ආදායම් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වුණා නම් ඔහු අනිවාර්යයෙන්ම ආයෝජනය කරන්නේ වැඩි ලාභාංශ ලබා දෙන ව්‍යාපාරවලයි. නමුත් ඒ වෙනුවට ඔහු ආයෝජනය කළේ ලැබෙන ආදායමෙන් තම ව්‍යාපාරය දියුණු කරගන්නා සමාගම්වලයි. එහෙම නැත්නම් ලැබෙන ආදායමෙන් තම සමාගමේ කොටස් නැවත ප්‍රතිමිලදී ගන්නා සමාගම්වලයි. මේක නිසා ලාභාංශ ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම ගෙවීමට සිදුවෙන අතිවිශාල ආදායම් බද්දෙන් ගැලවීමට ඔහුට හැකියාව ලැබුණා. ඔහුගේ ධනය මේ තරම් වේගයෙන් වර්ධනය වීමටත් ඒක ප්‍රධාන හේතුවක් වුණා. ඔයා ව්‍යාපාරයක් ආරම්භ කළාට පස්සේ ඒ ව්‍යාපාරයෙන් ඔයාට සැලකිය යුතු ආදායමක් ලබා දීමට සෑහෙන කාලයක් ගත වෙනවා. මේ විදිහට ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් හොඳ තැනකට පත්වීමට අඩුම තරමේ වසර 5ක්වත් ගත වෙනවා. ඒක නිසා කවදාවත් ඔයාගේ රැකියාව වෙනුවට ව්‍යාපාරයක් කිරීමට තෝරගන්න එපා. මොකද ඒකෙන් සිදුවෙන්නේ මේ ව්‍යාපාරය ඔයාගේ අලුත් රැකියාව බවට පත්වීම විතරයි. ව්‍යාපාරිකයෙක් කවදාවත් තමාගේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සුඛෝභෝගී දේවල් මිලදී ගැනීම සඳහා යොදවන්නේ නැහැ. උන් ඒ දේවල් වත්කම් මිලදී ගැනීම සඳහා යොදවනවා. ඊට පස්සේ ඒ වත්කම් වලින් ලැබෙන ආදායමෙන් තමයි ඔවුන්ට අවශ්‍ය අනෙකුත් සුඛෝභෝගී දේවල් මිලදී ගැනීමට පෙළඹෙන්නේ. අටවෙනි කම තමයි විශාල සිහින දැකීම සහ ඒ සිහින සැබෑවක් බවට පත් කිරීමට ඇති හැකියාව. ලොකු මිනිස්සුන්ට ලොකු හීන තියෙනවා. පොඩි මිනිස්සුන්ට පොඩි හීන තියෙනවා. ඉතින් ඔයාට වෙන්න ඕනේ කවුද කියන එක වෙනස් කිරීමට අවශ්‍යයි නම් ඔයාගේ සිහිනේ ප්‍රමාණය මුලින්ම වෙනස් කරගෙන ඉන්න.